සාදු 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 කාරුණික පින්වත්නි, අද දවසේදී මා බලාපොරොත්තු වෙනවා ඔබගේ අවධානය යොමු කරන්නට තිලක්කන භාවනාව වෙතට. ඒ සඳහා පසුබිම හදාගන්නයි මා මේ උත්සාහ කරන්නේ. වී ඇටේ පැලවීමේ හැකියාව තිබුණට කුඹුර හොඳට සකස් කරගෙන ඒක වපුරන්නට අපොහසත් වුණොත් ඒ කුඹුරෙන් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පසුබිම සකස් කරගන්නේ නැතුව මේ භාවනාව හඳුන්වා දුන්නාට එයින් ඉහළ ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ගත කරන කාලය, ගොඩනගන වීරිය, කැපවීම මේ සියල්ලක්ම ඉහළ ප්‍රතිඵල ලබා දෙන්නට නම් අපි අපේ මානසික තත්ත්වය හොඳින් හදා ගන්න ඕන. ඒ සඳහා අපට පිහිටවන්නේ ධර්මයයි. මේ වෙලාවේදී ඒ වෙනුවෙන් මම පුංචි කැපකිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. භවයෙන් භවය ජීවිතයේ ගොඩනැගෙන්නේ අප විසින් උත්පාදනය කරන කර්ම ශක්තිය අනුවයි. කර්මය වනාහි චේතනාවමය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අපි ජීවත් වන ලෝකයේ තුල ඇහැට ග්‍රහණය කරගන්න පුළුවන් රූප තිබෙනවා. කනට ග්‍රහණය කරගන්න පුළුවන් ශබ්ද තිබෙනවා. නාසයට ගඳ සුවඳ තිබෙනවා. දිවට රසය තිබෙනවා. ශරීරයට ස්පර්ශ තිබෙනවා. හිතට අරමුණු වන ධර්ම තිබෙනවා. කම් සැපය පාදක කරගත් අපේ සිතැඟියාවන් ඒ අරමුණු දැඩිව ගන්නවා. ඒ අරමුණු දැඩිව ගැනීම පිණිස අප තුල උපදින සිත ලෝභය කියලයි හඳුන්වන්නේ. සෝමනස්ස සහගත ලෝභ මූලික සිත්, උපේක්ෂා සහගත ලෝභ මූලික සිත් කියලා එහි දෙකොටසක් තිබෙනවා. දිට්ඨි සංප්‍රයුක්ත, දිට්ඨි විප්‍රයුක්ත කියලා මේ ලෝභ සිත් බෙදෙනවා. අපි ඒ අරමුණට ඇලෙනවා. අපි කැමති පරිදි යමක් සිදු නොවීම, අපි අකමැති දෙයක් සිදුවීම, අයෝනිසෝ මනසිකාරය හේතු කොටගෙන ද්වේෂය උපදිනවා. ද්වේෂය හැම විටම වේදනාත්මකයි, දුම්නස් සහගතයි. චිත්ත පීඩා උපදවන සුළුයි. ඉච්ඡා භංගත්වයට පත්වන්නට වැඩි වෙලාවක් යන්නේ නැත්තේ චිත්ත පීඩා ඒ තරම්ම බලවත් නිසායි. දැන් අපිට පැහැදිලි අපේ ජීවිතේ පුරාවටම තියෙන්නේ ලෝභය නිසා ඇලීමත්, ද්වේෂය නිසා ගැටීමත්, මෝහය නිසා රැවටීමත්. ඇලීම්, ගැටීම්, රැවටීම් ජනිත කරගත්ත
ජීවිතයක් ගමන් කරනවාය කියලා පිළිගැනීම බොහොම සාධාරණයි. සාමාන්‍ය ස්වභාවයේ එහෙම වුණාට අපට පුළුවන් අලෝභ සිත් උපදවා ගන්න. නොඇලීම. අද්වේෂ සිත් උපදවා ගන්න. නොගැටීම. රැවටීම් මගහරවා ගන්න. අමෝහය. නොරැවටීම. අලෝභ සිත, අද්වේෂ සිත, අමෝහ සිත. මෙන්න මේ සිත් උපදවා ගන්නට අපට හැකියාවක් ඇතනම් අපේ ජීවිතය සැපවත් වෙනවා. මේ ලෝකයේ තුල අපව සැපවත් කරන යම් ස්වභාවයක් වේ නම් එය ලෞකික සැපය කියලා හඳුන්වනවා. ලෞකික සැපය මනවින් අත්දකින්නට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සිත් උපදවා ගන්නම ඕනි. හැබැයි අපි මෙතන තව දෙයක් හඳුනා ගන්න ඕන. අපේ සිත් කුසල සම්පත්තියට නැඹුරුව පැවතුනාට සනාතනික සැපයක් අපට අත්දකින්න ලැබෙන්නේම නැහැ. ධම්ම නියාමයට අනුව ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ආදී කොට ඇති දුක්ඛ සමූහයක් උපදවන්නට හේතු වන වෙනත් සාධාරණ කාරණා තියෙනවා. ඒ නිසා ලෞකික සැපයට නැඹුරු වෙනවට වඩා සම්පූර්ණ දුකෙන් නිදහස් වීම අවශ්‍යම වෙනවා. දුකට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව යනු උපාදානයේම ප්‍රතිඵලයයි. ලෝකයට ඇලී ගැලී සිටීම නිසා තණ්හාව බලවත් වෙනවා. තණ්හාව විසින් දුක උපදවනවා. දැන් අපිට හරි පැහැදිලි මේ දුකින් නිදහස් වීමට නම් අපි මේ උපාදානය කියන එක අයින් කරගන්න ඕන. නিত্য සුඛ ආත්ම කියලා අප තුල නිතැතිම්ම ඇතිවන මේ මිත්‍යා සංකල්පයෙන් නිදහස් වෙන්න ඕන. හැමදාම සැපසේ ඉමු. හැමදාම සැපසේ ඉන්න ලැබේවා. ඔබ හැමදාම මගෙත් එක්ක ඉන්න. අපි සදාටම මේ විදියට ඉමු. මෙවැනි සංකල්පනාවන් සාධාරණ වන්නේ නিত্য සුඛ ආත්ම සංකල්පනාව අප තුල දැඩිව පවතින නිසායි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ධර්මතාවයන් වටහා ගන්නට අපොහොසත් වන තාක් පෞකාරයෙක් හැටියට ඉපදුනත් දුක් විඳින්න වෙනවා. පින්වන්තයෙක් හැටියට ඉපදුනත් දුක් විඳින්න වෙනවා. පෞකාරයෙක් හැටියට ඉපදුනත් ඉපදීම දුකයි. පින්වන්තයෙක් හැටියට ඉපදුනත් ඉපදීම දුකයි. පෞකාරයෙක් හැටියට ඉපදුනත් වයස්ගත වෙනවා. වයස්ගත වීම දුකයි. පින්වන්තයෙක් හැටියට ඉපදුනත් වයස්ගත වෙනවා. වයස්ගත වීම දුකයි. පෞකාරයෙක් හැටියට ඉපදුනත් ලෙඩ වෙනවා. ලෙඩවීම දුකයි.
පින්වන්තෙක් හැටියට ඉපදුනත් ලෙඩ වෙනවා. ලෙඩවීම දුකයි. පව්කාරයෙක් හැටියට ඉපදුනත් මැරෙනවා. මරණය දුකයි. පින්වන්තෙක් හැටියට ඉපදුනත් මැරෙනවා. මරණය දුකයි. තමන් කැමති අයගෙන් වෙන්වීම, අකමැති අයත් එක්ක ආශ්‍රය කරන්නට සිදුවීම, බලාපොරොත්තු කඩවීම ආදී කොට ඇති මේ සියල්ලක්ම දුක් හැටියට අපට අත්දකින්නට වන්නේ කර්මය නිසා නොවේ, ධර්මය නිසායි. කම්ම නියාම පව් හෝ පින්. ධම්ම නියාම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. පැවතීම යනු අපි කැමති පරිදි නොවේ. වෙනස් වීම වලටම අනුගතව පවතින නිසා ඒ පැවැත්ම අපි කැමති පැවැත්මක් නොවේ. ඒ නිසා දුක උපදිනවා. මම මේ බොහොම උනන්දුවෙන් තේරුම් ගන්නට, තේරුම් කර දෙන්නට උත්සාහ කරන්නේ ලෝකයේ සැබෑ ස්වභාවය. අප දෙකොට්ටාසයම අත්දකින්නේ මෙන්න මේ අවිනිශ්චිත දුක්ඛිත ස්වභාවයම තමයි. සැපයක් හැටියට අපි වරදවා වටහාගෙන තියෙන්නේ දුකමයි. ඒක ප්‍රඥා මූලිකව සනාත වන ඇත්ත. හොඳයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලක්කණය භාවනාවට අරමුණු කරන්න පුළුවන් නම්, එහි නැවත නැවත යෙදෙන්න පුළුවන් නම්, ඒ හේතුවෙන් අපේ සිත සංසිඳීමකට ලක් වෙනවා. ශාන්ත භාවයට පත් වෙනවා. එවිට ඒ තැන තේරුම් අරගෙන නොඇලී, නොගැටී, නොරැවටි විමුක්ති සාධනය පිණිස පාරමී කුසල ධර්මයන් වඩන්නට අවස්ථාව සැලසෙනවා. මේ ලෝකයේ තුල පවතින බියසහගත බව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. බයතුප්පඨාන ඥානය කියලා කියනවා. පව්පින් කෙරෙහි උපේක්ෂාවක් උපදිනවා. සංඛාර උපේක්ඛා ඥානය. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට ලොකු උනන්දුවක් ඇති වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් මිදෙන්නට මේ භාවනාව උපකාර වෙනවා. ඒ නිසා අපි දැන් ඒ භාවනාවට යොමු වෙමු. පළමුවෙන්ම මා කරන්නේ අනිච්චං දුක්ඛං අනාත්තා, 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 අනිච්චං දුක්ඛං අනාත්තා. මේ විදියට 12 වතාවක් මෙනෙහි කරලා ඊට පස්සේ මම මේ තිලක්කණය විශ්ලේෂණය කරගන්නවා. රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා,
දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති. නැවතත් 12 වතාවක් අනිච්චං දුක්ඛං අනාත්තා යනුවෙන් මෙනෙහි කරලා මේ විදියට තිලක්ෂණය විශ්ලේෂණය කරනවා. මේ භාවනාව මෙසේ නැවත නැවත ප්‍රගුණ කරමින් මාගේ සිත ඇලෙන ගැටෙන රැවටෙන තැනින් නිදහස් කර ගන්නට උත්සාහ කරනවා. හැකිතාක් හොඳින් මේ කටයුත්ත සිද්ධ වෙනකොට ඇලීම් ගැටීම් මගහරවාගෙන යුතුයකම් දන්න කෙනෙක් හැටියට යුතුයකම උදෙසාම යුතුයකම් ඉෂ්ට කිරීම මාගේ වගකීමයි යන ගාම්භීර ආකල්පේ පිහිටා අනලසව ලෝකයට අපෙන් විය යුතු යුතුයකම් ඉෂ්ට කරන්නට සිත පෙළ ගැසෙනවා. කිසි විටකත් ආත්මානුකම්පාව අහංකාරකම අන් අය පෙලා තමා නැගී සිටීමේ පාවිතු අදහස් ඇතිවන්නේම නැහැ. මෛත්‍රිය බලවත් වෙනවා, කරුණාව බලවත් වෙනවා, සසරට ඇලී සිටීමේ නිස්සාරත්වය වටහා ගන්න ශක්තිය ලැබෙනවා. පාරමී කුසල ධර්මයන් කෙරෙහි වඩාත් උනන්දු වෙනවා. කා සමගත් එක හා සමාන මෛත්‍රී ධර්මයක් කරුණාවක් ගොඩනගන්නට ශක්තිය ලැබෙනවා. කිසි විටකත් කිසිවෙකු පෙළන්නට ඉදිරිපත් වන්නේම නැහැ. වැදගත්ම කාරණාවක් බවට පත්වන්නේ හුදකලාව ප්‍රියයි. අල්පේච්ඡතාවයට ගරු කරනවා. ගොඩගසා ගැනීම, අන් අයගේ සැපේ දැකලා ඊර්ෂ්‍යා පරවස ක්‍රෝධය වගේ දේවල් ඇති කර ගැනීම මගහරවා ගන්නට පුළුවන්කම හොඳින් ගොඩ නැගෙනවා. බුද්ධ රත්නයට සමීප වෙනවා, ධර්ම රත්නයට සමීප වෙනවා, සංඝ රත්නයට සමීප වෙනවා, පටිච්ච සමුප්පාද ධර්මයට සමීප වෙනවා, චතුරාර්ය සත්‍ය ධම්ම විචයට ලක් කරන්නට ශක්තිය ලැබෙනවා. මේ ජීවිතය සැපවත් වෙනවා, සංසාරගත දුකෙන් නිදහස් වෙන්නට ශක්තිය ලැබෙනවා. මා විශ්වාස කරනවා ඔබ මේ ධර්ම දේශනාවෙන් ඉහළම ප්‍රයෝජන ගනීවි කියා. ඔබ හැමට තුනුරුවන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා. සාදු සාදු.